හෙලෝ ට්‍රේඩර්ස් සුබ දවසක් ඔයා සියලු දෙනාටම. අද අපි මේ ලෙසන් එකේදී කතා කරන්නේ කොහොමද අපි ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නේ කියලා. එතකොට අපිට ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙකුත් අවශ්‍යයි මේ ට්‍රේඩින් කරද්දී. ඊට අමතරව තමයි අපිට ටෙක්නිකල් ඇනලයිසිස් වලට ට්‍රේඩින් view කියන chart එක අවශ්‍යයි. එතකොට අපි ට්‍රේඩින් view එක සහ ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කියන එක ආකාර දෙකකින් තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ ට්‍රේඩින් view එක වෙනම යූස් කරනවා, ෆොරෙක්ස් බ්‍රෝකර් වෙනම යූස් කරන්න අවශ්‍යයි. එතකොට මේ ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ අපි සරලව කතා කරොත් එහෙම විදේශ මුදල් මිලදී ගන්න සහ විකුණන්න. ඒ කියන්නේ අපිට මොනවා හරි කරන්සිස් බයි කරන්න හරි සෙල් කරන්න හරි ට්‍රේඩර්ස්ලට එහෙමත් නැත්නම් වෙළෙන්දුන්ට ප්‍රවේශය ලබා දෙන මූල්‍ය සේවා සමාගමක් තමයි මේ බ්‍රෝකර් කෙනෙක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මම පොඩි දෙයක් පැහැදිලි කරන්නම්. හිතන්න ඔයාලා යනවා රත්තරන් මාලයක් හරි මොකක් හරි ඔයාලට ඔන්න ගන්න මිලදී ගන්න අවශ්‍යයි. එතකොට ඔයාලා මුලින්ම ඔයාලගේ ළඟම තියෙන ටවුන් එකේ ජුවලරි ෂොප් එකකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලා ළඟ තියෙන සල්ලි ඔයාලට අවශ්‍ය මාලය තෝරගෙන ඔයාලා ළඟ තියෙන සල්ලි දීලා ඒ මාලේ ඔයාලට ගන්නවා. එතකොට ඒක ඇවිල්ලා අපිට ෆිසිකලි අල්ලන්න කරන්න පුළුවන් දෙයක්නේ. එතකොට ඔයාලගේ ළඟ තියෙන සල්ලි ඒ රත්තරන් මාලේ විකුණන කෙනාට දීලා ඔයාලා මාලේ අරගෙන හදිස්සියවත් ඔයාලා තව මාස 5-6ක් විතර ගියාට පස්සේ මාලේ ගණන් වැඩි වගේ හිතුනොත් ඔයා ඒ මාලේ ඒ ෂොප් එකට දීලා ඔයා වැඩිපුර මුදල් ප්‍රමාණයක් ආයෙ නැවත අතට ලබා ගන්නවා. එතකොට ඔයාට ඒ කියන්නේ ෆිසිකල් මේ මාකට් එකේදී ඒ කියන්නේ රත්තරන් වගේ ෆිසිකල් මාකට් එක ඔයාට ඒ කියන්නේ ගනුදෙනු කරුවා ඒ කියන්නේ විකුණුම් කරුවා ළඟටම ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ සල්ලි ටික දීලා ඔයාට අවශ්‍ය කරන මාලේ හරි ඒ විදිහට ඔයාලට රත්තරන් නිමමක් ගන්න. හැබැයි මේ ෆොරෙක්ස් මාකට් එකේදී ඔයාලට ඩිරෙක්ට්ලි මේ මාකට් එකට එන්ටර් වෙලා බයි සෙල් කරන්න බෑ. පැහැදිලිද? එතකොට ඔයාලා කරන්න තියෙන්නේ හිතන්න වම් පැත්තේ ඉන්නේ ට්‍රේඩ් කරන ඔයා ට්‍රේඩර් කෙනෙක්. හරිද? එතකොට මේ දකුණු පැත්තේ තියෙන්නේ ඉන්ටර් බැංක් නෙට්වර්ක් එක. ඒ කියන්නේ හිතන්න ලොකු ලොකු බැංකු පද්ධති ඉන්ස්ටිටියුෂනල්ස් ඒ වගේ ගොඩාක් ආයතන තියෙනවනේ මේ ෆොරෙක්ස් මාකට් එකට. එතකොට ඒ ආයතන වල තමයි මේකේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ලොකු ලොකු ආයතන තමයි මේකේ ලොකු කාර්යයක් ඉටු කරන්නේ. එතකොට ඔයා මේ සයිඩ් එකේ ඉඳලා ෆෝන් එකෙන් ඩිරෙක්ට්ලි ඔයාලට ඉන්ටර් බැංක් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන්න බෑ. ඒ අතරතුර බ්‍රෝකර් කෙනෙක් කියන්නේ ඔයාලව දෙන්නව සම්බන්ධ කරන කෙනාට තමයි බ්‍රෝකර් කියලා කතා කරන්නේ. එතකොට ඔයාලා හිතන්න උදාහරණයක් විදිහට හිතන්න ඔයාට ඕනේ මොනවා හරි කරන්සි එකක් හරි ගෝල්ඩ් හරි මොනවා හරි දෙයක් ඔයාට මිලදී ගන්න. එතකොට ඔයා බ්‍රෝකර්ට කියනවා මට මේක මිලදී ගන්න අවශ්‍යයි මේ ප්‍රයිස් එකෙන් මේක බයි කරන්න ඕනේ මේ වගේ මුදලකින් කියලා ඔයාලා කියනවා. එතකොට බ්‍රෝකර් සමාගම අතන ඉන්ටර් බැංක් නෙට්වර්ක් එකට කනෙක්ට් කරනවා ඔයාලගේ ඒ ඕඩර් එක. ඊට පස්සේ ඒ ඕඩර් එක ෆිල් වෙන ඒ ප්‍රයිස් එකට ආවහම ෆිල් කරගෙන හිතන්න උදාහරණයක් විදිහට එතනදී ඔයාට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා විකුණන්න. ඒ ප්‍රමාණයට ගියාට පස්සේ ඔන්න විකුණන්න කියලාත් ඔයාලත් කියනවා. ඒතකොට ඉන්ටර් බැංක් නෙට්වර්ක් එක විකුණලා බ්‍රෝකර් අතරමැදියෙක් විදිහට කටයුතු කරලා ඔයාලට මුදල් ලබා දෙනවා. එතකොට ඉන්ටර් බැංක් නෙට්වර්ක් එකට අවශ්‍ය කමිෂන් එකයි බ්‍රෝකර්ට අවශ්‍ය කමිෂන් එකයි එතනදී බ්‍රෝකර් ලබා ගන්නවා ගනුදෙනු සිද්ධ කරාට. පැහැදිලිද? ඒ කියන්නේ ඉන්ටර් බැංක් නෙට්වර්ක් එකයි ඔයයි අතර ගනුදෙනු සිද්ධ කරාට යම්කිසි කමිෂන් එකක් ගන්නවා. එතකොට මේක බ්‍රෝකර් කෙනෙක් කියන්නේ ඉන්ටර් බැංක් නෙට්වර්ක් එක සහ ඔයා අතර කනෙක්ට් කරන්න තියෙන දෙයක්. පැහැදිලිද? ඒ කියන්නේ ඔයාලා දෙන්න අතර කනෙක්ට් කරන සම්බන්ධ කරන්න තියෙන මූල්‍ය සේවා සමාගමක් තමයි බ්‍රෝකර් කෙනෙක් කියලා සරලව කියන්නේ. හරි. එතකොට මේකේ type of forex brokers කියලා තියෙනවා. ඒ කියන්නේ forex brokersලා වර්ග දෙකක් තියෙනවා. එතකොට පළවෙනි වර්ගය තමයි ඩීලිං ඩෙස්ක් බ්‍රෝකර්ස්. දෙවෙනි ටයිප් එක තමයි නෝ ඩීලිං ඩෙස්ක් බ්‍රෝකර්ස්. එතකොට ඩීලිං ඩෙස්ක් කියන එකට DD කියලා කියනවා. නෝ ඩීලිං ඩෙස්ක් කියන එකට NDD කියලා කියනවා. එතකොට ඩීලිං ඩෙස්ක් කියලා කියන්නේ වෙළඳ පොළ සාදන්නන් කියන අදහසක් තියෙනවා. ඊට අමතරව ඩීලිං ඩෙස්ක් කියන්නේ ගනුදෙනු මේස කියන අදහස. පැහැදිලිද? ඒ කියන්නේ වෙළඳ පොළ සාදන්නන් කියන්නේ ඔයාලගේ ඕඩර් එකක් ඩිරෙක්ට්ලි මාකට් එකට ඒ කියන්නේ ඉන්ටර් බැංක් නෙට්වර්ක් එකට සම්බන්ධ කරන්නේ නැතුව ඔයාලගේ ඕඩර් එකක් මාකට් මේකර්ස්ලා හරහා ඔයාලගේ ඕඩර් එක හිතන්න ඔයාලා බයි ඕඩර් එකක් දැම්මොත් මාකට් මේකර්ස්ලා සෙල් ඕඩර් එකක් ප්ලේස් කරලා ඒ හරහා මාකට් මේකර්ස්ලටත් යම්කිසි ප්‍රතිලාභයක් එන විදියට තමයි අර ඉන්ටර් බැංක් නෙට්වර්ක් එකට සම්බන්ධ කරන්නේ.
එතකොට මේ නෝඩීලින් ඩෙස්ක් කියලා කියන බ්‍රෝකර් ආයේ කොටස් තුනකට බෙදෙනවා. එතකොට නෝඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් කොටස් තුනකට බෙදෙද්දි පළවෙනි එක තමයි මේ STP කියන බ්‍රෝකර්ස්ලා වර්ගය. පැහැදිලිද? ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ ECN කියන බ්‍රෝකර්ස්ලා. එතකොට ඉලෙක්ට්‍රොනික කමියුනිකේෂන් නෙට්වර්ක් කියන එක තමයි මේ ECN බ්‍රෝකර්ස්ලා කියලා කතා කරන්නේ. එතකොට මම පර්සනලි රෙකමන්ඩ් කරනවා මේ ECN බ්‍රෝකර් කෙනෙක් යූස් කරන්න එක ගොඩක් හොඳයි. මොකද ඔයාලට අර තත්ත්වකාලීන වෙළඳපොළ ඒ කියන්නේ ලයිව් මාකට් කන්ඩිෂන් එකක් ඔයාලට ගන්න පුළුවන් මේ ECN බ්‍රෝකර් කෙනෙක් හරහා. පැහැදිලි? එතකොට STP බ්‍රෝකර් සහ ECN එකතුවක් විදිහට තමයි මේ හයිබ්‍රිඩ් බ්‍රෝකර්ස් කියලා තුන්වෙනි ආකාරයේ බ්‍රෝකර්ස්. නැත්තම් නෝ ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් වර්ග තුනක් තියෙනවා. ඒකේ තුන්වෙනි බ්‍රෝකර් වර්ගය තමයි මේ හයිබ්‍රිඩ් බ්‍රෝකර්ස් වර්ගය. පැහැදිලිද? එතකොට මම තව ටිකක් පැහැදිලිව කතා කරන්නම් මේ ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් සහ නෝ ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර් වර්ගය. මම ඒකට පොඩ්ඩක් පැහැදිලිව ගන්නම්. අපි ටූල් එකක් ගමු මේ විදිහට. ටූල් එකක් අරගෙන ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර් වර්ගය මෙතන ඉන්නවා. ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර් වර්ගය මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා නෝ ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර් වර්ගය. ඩීලින් ඩෙස්ක් නෝ ඩීලින් ඩෙස්ක්. එතකොට ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර් වර්ගයේ කෙලින්ම හිතන්නකො මෙතන ඉන්නේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්. මෙතන ඉන්නේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්. එතකොට මේ ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර් ට්‍රේඩර්ගේ හරහා මෙතෙන් යන ඕන්න බ්‍රෝකර්. ඔයාලා හිතන්න මොකක් හරි බ්‍රෝකර් කෙනෙක් ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා. එතකොට ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් ඒ කියන්නේ ඔයා එක්සිකියුට් කරාම ට්‍රේඩර් බ්‍රෝකර් හරහා ඩීලින් ඩෙස්ක් ඒ කියන්නේ මේකේ ගනුදෙනු මේස. ගනුදෙනු මේසවල ඉන්නේ රිස්ක් මැනේජ්මන්ට්. යම්කිසි රිස්ක් මැනේජ්මන්ට් එකකට ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා පිරිසක එකතුවක් තමයි මේ ගනුදෙනු මේස කියලා කියන්නේ. එතකොට එතන ඉන්නවා ලොසින් ට්‍රේඩර්ස්ලා, එතකොට විනින් ට්‍රේඩර්ස්ලා. එයාලා කරන්නේ ඔයාලගේ ට්‍රේඩ් එක මේ තියෙන ඉන්ටර්බැංක් නෙට්වර්ක් එකට ඩිරෙක්ට්ලි සම්බන්ධ කරන්නේ නැහැ. මේ විදිහට වටයක් ගිහිල්ලා තමයි මෙතනින් ජොයින් කරන්නේ මේ ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර්ස් වර්ගය. පැහැදිලිද? එතකොට මේ ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර් මේ විදිහට ඔයාලගේ account එකෙන් trade එක open කරලා මේ ගනුදෙනු මේස හරහා ගිහිල්ලා හදිසියවත් හිතන්න ඔයාලගේ ඔන්න long trade එකක් buy trade එකක් දාලා තියෙන ඔයාලා buy කරලා තියෙනවා. එතකොට ඒ dealing desk broker ගනුදෙනු මේස හරහා sell trade එකක් open කරලා එයාලටත් යම්කිසි වාසියක් එන විදිහට ඒක maintain කරලා තමයි මේ තියෙන interbank network එකට connect කරන්නේ. එතකොට මේ ඉන්ටර්බැංක් නෙට්වර්ක් එකට කනෙක්ට් කරද්දි ඩිරෙක්ට්ලි කනෙක්ට් වෙන්නේ නැහැ මේ ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර්. එහෙමත් නැත්නම් මාකට් මේකර් කියන බ්‍රෝකර්. එතකොට මේ නෝ ඩීලින් ඩෙස්ක් කියන බ්‍රෝකර් වර්ගේ හිතන්න ඔයා මෙතන ට්‍රේඩ් කරනවා ට්‍රේඩර්. එතකොට නෝ ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් කෙනෙක් මෙතන ඉන්නවා. එතකොට ඉලෙක්ට්‍රොනික ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක. මේ ප්ලැට්ෆෝම් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයා මේ ප්ලැට්ෆෝම් එක හරහා ECN බ්‍රෝකර් කෙනෙක් නම් ඔයා මේ ප්ලැට්ෆෝම් එක හරහා ඩිරෙක්ට්ලිම ඔයාලා මෙතෙන්ද ප්‍රොසෙස් එකට යනවා. පැහැදිලිද? එතකොට STP ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතන ඉන්ටර්බැංක් නෙට්වර්ක් එකට ඩිරෙක්ට්ලි ඔයාලව සම්බන්ධ කරාම බැංක්ස්, එතකොට හෙජ් ෆන්ඩ්ස්, එතකොට ඉන්වෙස්ට්මන්ට් ඒ වගේ දේවල් වලට ඩිරෙක්ට්ලි සම්බන්ධ වුණාම ඔයාට පුළුවන් ලයිව් මාකට් කන්ඩිෂන් එකක් ගන්න. පැහැදිලිද? ලයිව් මාකට් කන්ඩිෂන් එකක් ඔයාලට ගන්න පුළුවන් මේ ECN බ්‍රෝකර් කෙනෙක් යූස් කරලා ඔයාලට ගද්දි මේ නෝ ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් කෙනෙක්. එතකොට මෙයාලා මාකට් බ්‍රේකර් බ්‍රෝකර්ස්ලා නෙමේ ECN බ්‍රෝකර්ස්ලා. පැහැදිලිද? එතකොට මාකට් මේකර් බ්‍රෝකර් කෙනෙක් යූස් කරත් ඔයාලට මේ ලයිව් මාකට් කන්ඩිෂන් එක ගන්න බෑ. හරි. අපි ඊළඟට කතා කරමු හරි. එතකොට අපි බ්‍රෝකර් කෙනෙක් සිලෙක්ට් කරගද්දි අනිවාර්යෙන්ම සලකා බලන්න ඕනේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. හිතන්න ඔයාලා යනවා බැංකුවකට account එකක් open කරන්න යනවා. ඊට පස්සේ ඔයාලා බැංක් එකට යද්දි account එක open කරද්දි බලනවනේ මේ බැංකුවේ process එකක් තියෙනවනේ. එතකොට අපිට මේක හොඳයිද මේ බැංකුවේ ගනුදෙනු කරන්න පුළුවන්ද? අපිට මේක නීතිමය පුද්ගලභාවයක් තියනවද? එතකොට මේකේ ඩිපොසිට් කරන්න පුළුවන් මිනිමම් ඩිපොසිට් එකක් තියෙනවා. එතකොට ඔයාලට අවශ්‍ය ඕනෑම වෙලාවක withdrawal එකක් ගන්න පුළුවන්, මුදල් ගන්න පුළුවන්. එතකොට මේ බැංකුව සම්බන්ධව අපි සම්පූර්ණ රිසර්ච් එකක් කරලා තමයි එතෙන්ට ගිහිල්ලා අපි account එකක් open කරලා ගනුදෙනු කරන්නේ. එතකොට අපි මේ broker කෙනෙක් use කරද්දි trade කරද්දි අනිවාර්යෙන්ම අපිට බලන්න ඕන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. එතකොට පළවෙනි එක තමයි මේ geographic restriction. ඒ කියන්නේ භූගෝලීය සම්බාධක තියෙනවද කියලා අපි බලන්න ඕන.
හිතන්න සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා සමහර රටවල් වලට ඒ කියන්නේ සපෝට් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් ෆන්ඩඩ් කියලා තියෙන account හරියක් ඒ වගේ එක එක බ්‍රෝකර්ස්ලා ඉන්නවා. එතකොට ඒ බ්‍රෝකර්ස්ලා සමහර රටවල් වලට ඒ කියන්නේ වංචා සිද්ධ වෙන රටවල් වලට එක එක වංචා කරන මිනිස්සු වැඩිපුර බහුලව ඉන්න රටවල් වලට ඒ බ්‍රෝකර් සපෝට් කරන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ යුරෝප් සාමාන්‍යයෙන් ඒසියන් වගේ කන්ට්‍රීස් වල යූස් කරන බ්‍රෝකර්ස්ලා USA වගේ ලොකු රටවල් වල යූස් කරන්න බැරි බ්‍රෝකර්ස්ලා ඒ කියන්නේ අමාරු. ඒ වගේම තමයි මේ රෙගියුලේෂන් කියන එක. එතකොට අපි බලමු ජියෝග්‍රැෆික් එක අපි දැන් කතා කරා. ඒ කියන්නේ අපිට අපේ රටේම ඒ කියන්නේ නීත්‍යානුකූල නෑ දැනට ට්‍රේඩින් සම්බන්ධව මේ දේවල් අපේ රටේ නීත්‍යානුකූල නෑ. නමුත් අපිට අපේ රටට හිතකර ගැළපෙන විදිහට බ්‍රෝකර් කෙනෙක් අපි සිලෙක්ට් කරගන්න ඕනේ. අපේ රටට සපෝට් කරන සහ අපිට ගනුදෙනු හරි විදිහට පිළිවෙලට කරගන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක්. ඊට අවස්සේ තමයි මේ රෙගියුලේෂන්. ඒ කියන්නේ ඒවා පිළිගත් අධිකාරියකින් ඒ කියන්නේ රෙගියුලේට් කරලාද තියෙන්නේ කියලා අපි අනිවාර්යෙන්ම බලන්න ඕනේ. පැහැදිලිද? එතකොට හිතන්න නීතිමය පුද්ගල ඒ කියන්නේ නීතිමය පැත්තක් තියනවාද ඒ බ්‍රෝකර්ස්ලට? ඒ කියන්නේ ඒ බ්‍රෝකර්ස්ලා වංචා දෙයක් කරොත් මොනවා හරි දෙයක් කරොත් ඒ දේට ඒ බ්‍රෝකර්ස්ලා ගෙවනවද ඒ දේවල් කරනවද කියලා ඒ කියන්නේ රෙගියුලේට් කරලා තියෙනවා ඒ රටවල් වල. එතකොට මෙතන FCA කියලා තියෙන්නේ UK වල ෆයිනෑන්ෂල් කන්ඩක්ට් ඔතොරයිටි කියන එක. ඔතොරයිටි. පැහැදිලිද? එතකොට ඒක ගොඩක් වැදගත් හොඳ රෙගියුලේෂන් එකක්. එතකොට දෙවෙනි එක තමයි මේ ඇසික් කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඕස්ට්‍රේලියාවල ඕස්ට්‍රේලියන් සිකියුරිටීස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් කමිෂන් කියලා කියනවා. එතකොට මේ වගේ අවම රෙගියුලේෂන් දෙකක් තුනක්වත් තියෙන එක අපි බ්‍රෝකර් කෙනෙක් සිලෙක්ට් කරගද්දි ගොඩක්ම හොඳයි. ඊළඟට තමයි මේ ලෙවරේජ් එක. ලෙවරේජ් එක කියන දේ ගොඩක් වැදගත්. අපි පොඩිවට ට්‍රේඩ් කරන කෙනෙක් නම් ලෙවරේජ් එක යම් තාක් දුරට අපිට බලපානවා අපේ ට්‍රේඩින් account එකට. ඒ කියන්නේ අපිට හිතන්නකෝ අපි ස්ට්‍රැටජි එකක් යූස් කරනවා කියලා මොකක් හරි. එතකොට අපේ ස්ට්‍රැටජි එකට අපි උදාහරණයක් විදිහට ඩොලර් 100ක් විතර ඩිපොසිට් කරලා ලොකු amount එකක් යූස් කරන්න බැරි අයට ඩොලර් 100ක් විතර ඩිපොසිට් කරාට පස්සේ ඒක ලෙවරේජ් එකෙන් වෙන්නේ ඒක ගුණාකාරයක් විදිහට වැඩි වෙනවා ඒ බ්‍රෝකර් දෙන ලෙවරේජ් එක හරහා. එතකොට ඒ බ්‍රෝකර් හිතන්න සමහර බ්‍රෝකර්ස්ලා වැඩිපුරම දෙන්නේ ඒ කියන්නේ අවම අඩුම දෙන්නේ 500. එකට 500 ලෙවරේජ් එකක් තමයි අවම දෙන්නේ ඒ බ්‍රෝකර්ස්ලා සමහර බහුතරයක් බ්‍රෝකර්ස්ලා. එතකොට එකට 1000 දෙන බ්‍රෝකර්ස්ලා ඉන්නවා. එකට අන්ලිමිටඩ් දෙන බ්‍රෝකර්ස්ලා ඉන්නවා. එතකොට එකට අන්ලිමිටඩ් වගේ දෙන බ්‍රෝකර්ස්ලාට වැඩිය අපිට එකට 500 එකට 1000ක් හොඳටම ප්‍රමාණවත් මේකේ ට්‍රේඩ් කරන්න. එතකොට ඔයා ඩොලර් එකක් ඩිපොසිට් කරොත් එකට 500ක් කියන්නේ 500ක් වගේ තමයි මේ බ්‍රෝකර්ගේ පෙන්눔 කරන්නේ. ඒ නිසා තමයි එකට 500 කියලා සඳහන් කරලා තියෙන්නේ එතනදී. එතකොට ඔයාලා ලෙවරේජ් එක ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. හරි. එතකොට මිනිමම් ඩිපොසිට් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන. සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා ඩිපොසිට් එක ඩොලර් 10000 වගේ ලොකු amount එකක් යනවා ඉනිෂියල් ඩිපොසිට් එක. ඒ කියන්නේ පළවෙනි පාර කරන ඩිපොසිට් එකත් ඩොලර් 10000 වගේ ඉල්ලනවා ඉනිෂියල් ඩිපොසිට් එක. එතකොට ඒකේ withdrawal process එක කොහොමද කියලා අපි හරියට දන්නේ නැහැ. ඉනිෂියල් ඩිපොසිට් එකක් ඒ වගේ ලොකු ගාණක් කරන්න අපහසු අයත් ඉන්නවා. එතකොට මිනිමම් ඩිපොසිට් එක ටිකක් අඩු ඩිපොසිට් එකක් වුණත් කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් අපි අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට withdrawal process එක මේක අනිවාර්යයෙන්ම වැදගත්. මොකද අපි ඩිපොසිට් කරා වගේ නෙමෙයි. හිතන්නකෝ ඔයා බැංක් එකකට ගියොත් ඔයා ගාව තියෙනවා රුපියල් ලක්ෂ 10ක්. ඒ ලක්ෂ 10 ඔයාට ලක්ෂ 2ක් ගන්න ඕන වුණොත් ඔයා බැංක් එකට ගිහිල්ලා දවස් 2-3ක් බලාගෙන ඉන්න වුණොත් ඔයාට ඒක ගන්න බෑ. ඒ කියන්නේ අපහසුයි. ඒ කියන්නේ ඒ කස්ටමර්ට අපහසුතාවයක් තියෙනවා. එතකොට සතියෙන් දෙන්නම් තව දවස් 5කින් දෙන්නම් ඊට පස්සේ ඒවා දෙන්නේ නැතුව හෝල්ඩ් කරගත්තොත් ඒ වගේ වුණොත් එහෙම ඒක ගොඩක් ගැටලු සහගතයි. ඒ නිසා මේ withdrawal process එකේදීත් මේක සරලව අපිට කරගන්න පුළුවන් මේක ඉක්මනින් වෙනවද කියලා අනිවාර්යෙන්ම අපි තෝරගන්න ඕනේ මේ බ්‍රෝකර් හරහා. පැහැදිලිද? ඒතකොට බ්‍රෝකර් කෙනෙක් සිලෙක්ට් කරගද්දී අපි අනිවාර්යෙන් මේ දේවල් බලන්න ඕනේ. ඊට අමතරව තමයි මේ platforms කියන එක. අපිට ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරද්දී අපිට
MetaTrader 4, MetaTrader 5 සහ C-Trader කියලා ප්ලැට්ෆෝම් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ යා බ්‍රෝකර් කෙනෙක්ගේ ඇතුලේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඊට අමතරව MetaTrader කියලා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. MetaTrader 4 සහ MetaTrader 5. එතකොට C-Trader කියලාත් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. අපි බලන්න ඕනේ මේ MetaTrader 4, MetaTrader 5 සහ C-Trader කියන ප්ලැට්ෆෝම්ස් මේ බ්‍රෝකර්ට සපෝට් කරනවද කියලා. එතකොට සාමාන්‍යයෙන් MT4, MT5 එක නම් අනිවාර්යෙන්ම ගොඩක් බ්‍රෝකර්ස්ලට සපෝට් කරනවා. C-Trader එකත් දැනට සපෝට් කරනවා. ඊට අමතරව තමයි ඔයාලට අලුතෙන් දැන් තියෙන තත්ත්වෙත් එක්ක ට්‍රේඩින් view එකටම කනෙක්ට් කරලා ඔයාලට ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්න පුළුවන්. ට්‍රේඩින් view ඇනලයිසිස් එක හරහා. එතකොට මේ MetaTrader 4, MetaTrader 5 ඔයාලට මොබයිල් එකෙන් උනත් යූස් කරන්න පුළුවන්. ඔයාලා හිතන්න ගමනක් ගියොත් ඒ වගේ තැනකදී උනත් යූස් කරන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි අපි මේ ප්ලැට්ෆෝම් ටික යූස් කරාට පස්සේ අපිට බ්‍රෝකර් කෙනෙක් සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රස්ටඩ් බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ අපි බ්‍රෝකර් ගැන හොයද්දී අපිට ඒ බ්‍රෝකර්ගේ රිවිව් එකක් බලා ගන්න පුළුවන් මේ Trustpilot කියන එකෙන්, trustpilot.com කියන එකෙන්. එතකොට මේ බ්‍රෝකර් කෙනෙක් සම්බන්ධයෙන් මිනිස්සු කොච්චර පොසිටිව් ෆීඩ්බැක්ස් දීලා තියෙනවද? එතකොට කොච්චර නෙගටිව් ෆීඩ්බැක්ස් දීලා තියෙනවද? බ්‍රෝකර්ගේ withdrawal deposit, එතකොට බ්‍රෝකර්ගේ ඒ සමාගමේ හොඳ නරක ඒ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේ trustpilot.com එකෙන්. එතකොට මෙතන find a company you can trust කියලා තියෙනවා. මෙතන මම උදාහරණයක් විදිහට IC market කියලා search කරනවා. IC market කියලා search කරලා මේ විදිහට IC market global කියන එකට යනවා. එතකොට මෙතන පෙන්නනවා නේද මේ රිවිව්ස් තියෙනවා 45693ක්. එතකොට මෙතන මේ 4.8ක ස්ටාර් එකක් රිවිව් එකක් තියෙනවා. එතකොට මේ 5 ස්ටාර්ස් දීලා තියෙනවා. වැඩිපුරම දීලා තියෙන්නේ ඒක. එතකොට මේ නෙගටිව් ස්ටාර්ස් නැහැ. එතකොට මේ විදිහට ඔයාලට මිනිස්සු ඒ කට්ටිය කියන රිවිව් ටික ඔයාලට හොඳට බලන්න පුළුවන් මේ විදිහට. එතකොට අපි දෙවැනි එක පොඩ්ඩක් බලමු. අපි සර්ච් කරලා Fusion Market. හරි. Fusion Markets කියලා අපි බලමු. එතකොට මෙතන තියෙනවා Fusion Markets කියලා. හරි. එතකොට මේකේ Fusion Market එකට තියෙනවා 3354ක් 4.7ක් තියෙනවා. ඒ කියන්නේ හොඳයි, පොසිටිව්. මොකද මේකේ රිවිව්ස් 3000 ගාණක් වුණත් IC එකේ 40000 ගාණක් වුණත් මෙතන බලන්න ඕනේ අපි පොසිටිව් ෆීඩ්බැක්ස් මොනවද තියෙන කියලා. ඒ කියන්නේ සමහර ඒ වගේ පොසිටිව් ෆීඩ්බැක්ස් උත් තියෙනවා, නෙගටිව් ෆීඩ්බැක්ස් උත් ඒ වගේම තියෙනවා. එතකොට පොසිටිව් ෆීඩ්බැක්ස් වැඩිපුර සාමාන්‍යයෙන් ස්ටාර් 5ක් වගේ යනවා නම් 4.7 4.5ට වඩා වැඩි අගයක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ඊට අමතරව අපි බලමු දැන් මේ බ්‍රෝකර්ස්ලා දෙන්න සාමාන්‍යයෙන් ඇවිල්ලා ECN බ්‍රෝකර්ස්ලා. එතකොට මෙයාලා no dealing deskලා. හරිද? එතකොට Exness බලමු අපි. හරි. Exness broker ගත්තොත් මේ තියෙන Exness broker මෙයාලගේ තියෙන රිවිව් 18400ක්. එතකොට මෙයාලත් 4.7ක වගේ රේට් එකකට යනවා. එතකොට මේ විදිහට ඔයාලට මේ brokers ලා සම්බන්ධයෙන් සම්පූර්ණ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් දැන් IC market කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් IC market කියන වෙබ්සයිට් එකෙන් බලා ගන්න. මේක ඇවිල්ලා යුරෝප් කන්ට්‍රි වලට සහ ග්ලෝබල් කියලා වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඊට අමතරව තමයි ඔයාලට මම දාලා තියෙන මේ වීඩියෝ එකට යටින් දාලා තියෙන PDF එකේ ඔයාලට තියෙන IC market එකේ වෙබ්සයිට් එක. එතකොට ඒකෙන් රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට මෙතන තියෙනවා මේ තියෙන්නේ පැහැදිලි කිරීමක් කරන්නේ. එතකොට මෙතන තියෙනවා raw spread. ඒ කියන්නේ IC market එකේ zero spread එකකින් ඔයාලට use කරන්න පුළුවන් raw spread කියලා කියන්නේ ඒක. එතකොට මෙතන ඔයාලට try demo එකක් practice කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලට සම්පූර්ණ විස්තරයක් මේ IC market එක සම්බන්ධයෙන් මෙතන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. පැහැදිලි. එතකොට මේකේ කොච්චර trading volume එකක් trade වෙනවද? එතකොට මේකේ මේ මම කලින් කතා කරා platforms මොනවද තියෙන්නේ කියලා. එතකොට මේකේ MetaTrader 4, MetaTrader 5, එතකොට C-Trader මේ හැම එකක්ම support කරනවා. පැහැදිලිද? ඊට අමතරව තමයි මේකේ ඔයාලට trade කරන්න පුළුවන් දේවල් බලා ගන්න පුළුවන්, forex පුළුවන්. ඊට අමතරව ඔයාලට futures, එතකොට stocks, ඒ වගේ bonds, ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. මෙතන
විත්ඩ්‍රෝවල් කරන්න පුළුවන් ඔප්ෂන් තියෙනවා, ඩිපොසිට් කරන්න පුළුවන් ඔප්ෂන් තියෙනවා. ඒ විදිහට ඔයාලට ගොඩාක් දේවල් මේකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව ලීගල් ඩොකියුමන්ට්ස් පවා මෙයාලා මේකේ පෝස්ට් කරලා තියෙනවා මේ වෙබ්සයිට් එකේ. අපි ඊළඟට කතා කරමු මේ ෆියුෂන් මාකට් කියන එක. එතකොට මේකත් ලෝ කොස්ට් ට්‍රේඩින් ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක්. එතකොට මේ බ්‍රෝකර් ඇවිල්ලා ඕස්ට්‍රේලියන් බ්‍රෝකර් කෙනෙක්. IC මාකට් එකත් ඕස්ට්‍රේලියන්, මේකත් ඕස්ට්‍රේලියන්. එතකොට මේ ෆියුෂන් මාකට් එකත් ඔයාලට මේ විදිහට සම්පූර්ණ රිවිව් බලා ගන්න පුළුවන්. මේ එක එක පෙයාස් වලට තියෙන ස්ප්‍රෙඩ් එක ඒ විදිහට ඔයාලට කොහොමද මේක account එක ක්‍රියේට් කරන්නේ, වෙරිෆයි කරන්නේ. එතකොට withdrawal deposit methods තියෙනවා. එතකොට ඔයාලට යස් කරන්න පුළුවන් පලට්ෆෝම්ස් තියෙනවා. එතකොට ඔයාලට Windows වලට වැඩ කරනවාද, එතකොට iOS වලට වැඩ කරනවාද, ඊට අමතරව ඔයාලට ඩෙමෝ account create කරලා මේ විදිහට විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි කතා කරන ඊළඟ බ්‍රෝකර් තමයි මේ Exness broker. පැහැදිලිද? අපි මෙතනින් බලමු Exness broker ගැන චුට්ටක්. හරි මෙතන මේ දැන් අපි කතා කරන්න යන්නේ එක්ස්නස් බ්‍රෝකර්. එතකොට මේ එක්ස්නස් බ්‍රෝකර් ටිකක් වෙනස් අපි අර කලින් කතා කරපු බ්‍රෝකර් දෙන්නට වැඩි. මේ බ්‍රෝකර් ඇවිල්ලා ඩීලින් ඩෙස් බ්‍රෝකර් කෙනෙක්, එහෙමත් නැත්නම් මාකට් මේකර් බ්‍රෝකර් කෙනෙක්. ඒ කියන්නේ මෙයාලටම කියලා ගනුදෙනු මේස නැත්නම් වෙළඳපොළ සාදන්නන් තමයි මේ බ්‍රෝකර්ස්ලා ගෙන්නේ. ඒ කියන්නේ ඔයාලා බයි ට්‍රේඩ් එකක් ගත්තොත් ඔයාලගේ ට්‍රේඩ් එක ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන්නේ නැහැ මේ ඩීලින් ඩෙස් ගනුදෙනු මේස. එයාලගේ ඉන්න ට්‍රේඩර්ස්ලා ඇතුලේ තියෙන ක්‍රියාවලියත් එක්ක එයාලටත් යම්කිසි ලාභයක් එන විදිහට තමයි ඔයාලා එක්සිකියුට් කරන ට්‍රේඩ් එක ප්ලේස් වෙන්නේ ඉන්ටර්බැංක් නෙට්වර්ක් එකට. එතකොට මේ ඩීලින් ඩෙස් බ්‍රෝකර් කෙනෙක් යූස් කරද්දි අපිට සමහර අවස්ථාවල මාකට් මැනිපියුලේෂන් වෙනවා, ඒ වගේ ගැටලු වෙනවා. නමුත් මේ බ්‍රෝකර්ගේ තියෙන හොඳ දෙයක් තමයි ඉන්ස්ටන්ට් විත්ඩ්‍රෝවල් හම්බ වෙනවා. ඉන්ස්ටන්ට් ඩිපොසිට් සහ ඉන්ස්ටන්ට් විත්ඩ්‍රෝවල් හම්බ වෙනවා. එතකොට අපිට දවස් 7ම වුණත් ඔයාලට ඕන වෙලාවක විත්ඩ්‍රෝවල් එකක් කරන්න පුළුවන්. පැහැදිලි. එතකොට මේ බ්‍රෝකර් සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් මේකේ තියෙනවා. එතකොට ස්ප්‍රෙඩ් එක සම්බන්ධයෙන් මේකේ කතා කරොත් මේකේ account වර්ග කිහිපයක් තියෙනවා යූස් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයාලට pro තියෙනවා, එතකොට සීරෝ තියෙනවා, එතකොට ස්ටෑන්ඩඩ් කියලා තියෙනවා. ඒ විදිහට account අවශ්‍ය විදිහට ඔයාලගේ ට්‍රේඩින් කරන ස්ට්‍රැටජි එක අනුව ඔයාලට මේකේ වෙනස් විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මම හිතනවා අපි අද කතා කරපු බ්‍රෝකර්ස්ලා සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් එන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.